අපි යනවා මෙන්න මේ ස්පෝකන් ඉංග්ලිෂ් පැටර්න්. මොකද්ද පුතා මේ ස්පෝකන් ඉංග්ලිෂ් පැටර්න් එක? It's easy to මොකද්ද දරුවෝ මේ easy කියලා කියන්නේ? Okay. පුතා easy කියන්නේ lazy කියන එක. easy lazy easy lazy easy lazy එහෙනම් it's easy to කියන්නේ සර් මොකද්ද it's easy to කියන්නේ? it's easy to කියන්නේ good යමක් කරන එක ලේසි යමක් කරන එක යමක් කරන එක ලේසි මේ වැඩේ කරන එක ලේසි මේ වැඩේ කරන එක ලේසි කියන්නේ නේද අරක ලේසි මේක ලේසි කියනවා නේද යමක් කරන එක ලේසි මොකද දරුවෝ යමක් කරන එක ලේසි යමක් කරන එක ලේසි යමක් කරන එක ලේසි මොකද්ද දරුවනේ යමක් කරන එක ලේසි හරි අපි බලමු මේ කතන්දරේ කොහොමද යන්නේ කියන එක යමක් කරන එක ලේසි මොකද්ද දරුවෝ යමක් කරන එක ලේසි මොකද්ද දරුවනේ යමක් කර උඩට බලා ගන්න යමක් කරන එක ලේසි මේක සෙල්ලමක් නෙමෙයි ඈ වැඩේ ඉන්න හරි හරියට ආවොත් ඉතින් ඇඳුමක් අඳිනවා වගේ තමයි ඒ තරම් කියන්නේ Tamanට එක දැනෙනවා. උඟට දැනෙනවා. හරි හිතට දැනෙනවා. ඔයාට උවමනාව ආවොත් ඉංග්‍රීසි ගොඩ දා ගන්න ඕන කියලා ආවම තමයි ඈ. ආවම තමයි හරි වාහනයක් ගන්න කියලා හිතුනොත් ඌ ගන්නවමනේ ඒක. ෆිනෑන්ස් එකක් දාලාද හරි ඕටී කරලාද පාර්ට් ටයිම් කරලාද හරි රට ගිහිල්ලාද අම්මගෙන් ඉල්ලගෙන තාත්තගෙන් ඉල්ලගෙනද අදාළ නැහැ. නේද? කාර් එකක් ගන්න ඕන මිනිස්සයා ගන්නවා. ඒ වගේ තමයි ඉගෙන ගන්න ඕන කෙනත් කොහොම හරි මැච් එක ගහනවා මේ වගේ කෝස් එකක් ඒකට ලොකු පිටිවහලක් කරගන්න. හැබැයි ඉතින් උවමනාව නැති එක මොකද වෙන්නේ? කාර් එකක් යට කරන් ගියාත් ඌ නෙමෙයි හැරලා බලන්න. අහන් ඒ වගේ තමයි හරි. right. මං කිව්ව දේ පැහැදිලි වෙන්නේ නැහැ. පුතා යමක් කරන එක ලේසි. ඒ කියන්නේ විභාගේ පාස් වෙන එක ලේසි, ඉගෙන ගන්න එක ලේසි, ඉංග්‍රීසියෙන් කතා කරන එක ලේසි, මැච් එක දිනන එක ලේසි, ක්‍රිකට් සෙල්ලම් කරන එක ලේසි. ඔන්න ඔය වගේ. right. බලන්න. come එනවා go යනවා help උදව් කරනවා sing ගායනා කරනවා dance නටනවා. ඔයාගේ කාලය තප්පරයක්වත් අපතේ කියන්නේ. It's easy to come එන එක ලේසි. මේ වචන පහෙන් කොච්චර වැඩක් ගන්නවද පුතා අපි? ඒ වගේ තමයි ඔයාගේ මොලේරුත් වැඩ ගන්න නැහැයි කියන්නේ. වැඩ ගන්න ඕන පුතා. එතකොට තමයි වැඩ කරන්නේ පටපට ගාලා. It's easy to come එන එක ලේසි. It's easy to go යන එක ලේසි. පුතා ඔයත් මගෙන් උපරිම වැඩ ගන්න. It's easy to help. It's easy to help. It's easy to help. උදව් කරන එක ලේසි. It's easy to help. උදව් කරන එක ලේසි. ගායනා කරන එක ලේසි. ගායනා කරන එක ලේසි. It's easy to sing. It's easy to sing. ගායනා කරන එක ලේසි. නටන එක ලේසි. ඔන්න බලන්න පුතා මම වැඩ ටික මම එක්සැම්පල් ටික දාන වෙලාවේ ළමයි උත්තරේ වලත් ඉවරයි. ඔයා ආවට වඩා ස්ටෙප් එකක් ඉස්සරහට ගියේ නැද්ද? එහෙනම් ඉතින් මිනිස්සෙක් වෙන්නද? right. පුතා it's easy to කියනවා it's easy to කියනවා මොකද්ද පුතේ ලස්සන පැටර්න් එකක් it's easy to කියන්නේ යමක් කරන එක ලේසි යමක් කරන එක පහසුයි easy lazy it's easy to යමක් කරන එක ලේසි it's easy to come එන එක ලේසි it's easy to go යන එක ලේසි it's easy to help උදව් කරන එක ලේසි it's easy to sing ගායනා කරන එක ලේසි it's easy to dance නටන එක ලේසි පුතේ දෙපාරක් කියවමු කම්මැලි නැතු දෙපාරක් කියවමු දෙපාරක් තුන්පාරක් කියවමු it's easy to come එන එක ලේසි it's easy to go යන එක ලේසි it's easy to help උදව් කරන එක ලේසි it's easy to sing ගායනා කරන එක ලේසි it's easy to dance නටන එක ලේසි තව it's easy to come එන එක ලේසි it's easy to go යන එක ලේසි it's easy to help උදව් කරන එක ලේසි it's easy to sing ගායනා කරන එක ලේසි it's easy to dance නටන එක ලේසි
It's easy to come එන එක ලේසි. It's easy to go යන එක ලේසි. It's easy to help උදව් කරන එක ලේසි. It's easy to sing ගායනා කරන එක ලේසි. It's easy to dance නටන එක ලේසි. කිසිම සැකයක් තියාගන්න එපා අපේ කෝස් එක ගැන. පුතා මම මේ වෙනකොට උපාධි දෙකක් මං කියවනේ මගේ සුසුකම් ගැන. ඒමත් සුසුකම් තියාගෙන ළමයිනුත් මෙච්චර තේරෙනවා කියනවා නම් මම මොකටද පුතා බොරු කී කී රුපියල් 5000ක් කරන්නේ. නේද? ඊට වැඩිය හොඳයිනේ මං සුපිරියටම කරලා මගේ අනාගතේ තව හදාගන්න. නේද? බලන්න බය වෙන්න එපා. මට කියන්නකො මේක තේරුණාද කියලා. අපේ සම්ප්‍රදායයක් තමයි තේරුණාද කියලා අහන්නේ. මට කියන්න දරුවෝ තේරුණාද කියන එක.